අයිබෝන් ඔගොල්ලන්ට මතකද එක්තරා කාලයක තිබුණා බ්ලොග් එකක් ඇල්කෙමියාගේ රසායනාගාරය කියලා. ඉතින් අන්නේ ඇල්කෙමියාගේ රසායනාගාරය සහ ඇල්කෙමියාගේ දිනපොත කියන බ්ලොග් දෙකම ලිව්වේ මේ පියල් ආරියනන්ද. දැන් මං හිතන්නේ බ්ලොග් කලාව සෑහෙන්න දුරට අපෙන් ඈත් වෙලා ගිහිල්ලා මේ TikTok වීඩියෝ වගේ දේවල් වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔහුගේ දවසක වෙච්ච කතාවකදී මගේ මිත්‍ර ආචාර්ය රුචිර විජේසේන මහත්මයා මගෙන් අහපු දෙයක් තමයි IPL මේ Facebook එකේ වීඩියෝ දදා ඉන්නේ YouTube channel එකක් පටන් ගත්තොත් නරකද කියලා. ඉතින් ඇත්තටම හුඟක් අය මට කියපු දෙයක් තමයි ඒක. ඒ වුණාට ඔයගොල්ලෝ දන්නවද මගේ මේ Alchemist Laboratory කියන YouTube channel එකට අවුරුදු 16ක් වයසයි. ඉතින් මම ඒක හැදුවේ PhD එකේ මුල කාලේ ඉඳලා. ඉතින් නමුත් මම විද්‍යාත්මක පැත්තෙන්වත් විශාල වශයෙන් ඒකට මේ වීඩියෝ අප්ලෝඩ් කරලා තිබ්බේ නැහැ. නමුත් මම හිතන්නේ දැන් ගොඩක් අයගේ අවශ්‍යතාවය තියෙනවා විද්‍යාත්මක පැත්තෙන්, නවෝත්පාදනය පැත්තෙන් ඒ වගේ දේවල් වලින් දැනුම ලබා ගන්න. ඉතින් ඒකට පිළියමක් විදියට සහ අලුතෙන් දෙයක් පටන් ගන්න ඕනකමත් එක්කලා ඔන්න මම Alchemist Laboratory නැත්නම් ඇල්කෙමියාගේ රසායනාගාරය කියන YouTube channel එකට අලුතෙන් නව පණක් දෙන්න තමයි මේ හදන්නේ. මම මේ හරහා විද්‍යාව, රසායන විද්‍යාව විශේෂයෙන්ම ඊළඟට සමහරක් අය මගෙන් ඉල්ලලා තියෙනවා ආහාර ගැන කතා කරන්න කියලා. යහපත් දිවි පැවැත්ම මොටම වටින දෙයක්. සමහර ලෙඩ රෝග ගැන, රසායන ද්‍රව්‍ය, ඊළඟට නවෝත්පාදනය, ව්‍යවසායකත්වය, ඒ වගේ දේවල් ගැන අපේ තරුණ තරුණියන්ට, දරුවන්ට දැනුමක් සිංහලෙන් ලබලා දෙන්න කියලා. ඉතින් ඒක තමයි මම මේ පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරන්න හදන්නේ. අපි මේ වගේ දේවල් ගැන ඉදිරියේදීත් කතා කරනවා. සමහර විට අපි විද්‍යාත්මක සාකච්ඡා කරන්න පුළුවන්. සමහර ලාට අපි ඉනෝවේෂන් ගැන කතා කරන්න පුළුවන්. මම විශේෂයෙන්ම ඉනෝවේෂන් ගැන කතා කරනවා ඉදිරි වීඩියෝ වල. ඉතින් හොඳයිද නරකයිද කියලා කියන්න, අපිට කතා කරන්න ඕන අලුත් මාතෘකා මොනවද කියලා කියන්න. අපි කතා කරලා බලමු ඉස්සරහට මේ channel එක හරහා ඕගොල්ලන්ට අලුත් දැනුමක් දෙන්නේ කොහොමද කියලා.